සුබ දවසක් යාළුවනේ. අපි ඔයාලට අද වීඩියෝ එකක් ගේන්න හිතුවේ. මේ වගේ පොලෝ ටී-ෂර්ට් එක මේ වගේ කොලර් එකක් කොහොමද අල්ලගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. බලමු අපි අර මැෂින් එකේ දීලා කොහොමද අපි එහෙම කොලර් එකක් අල්ලගන්නේ. හරි යාළුවනේ, අපි දැන් මේ මැෂින් එක ගාවට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි පොලෝ ටී-ෂර්ට් අල්ලන කොලර් එක. මේ කොලර් එකේ මුලින්ම අපි මේ මැද ලකුණු කරගෙන ඉන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේ ෂර්ට් එකේ හරි මැද පිටුපස හරි මැද ලකුණු කිරීමක් කරගන්න ඕනේ අපි මේ විදිහට. ඒ වගේම මෙතන ප්ලැකට් එකේ මේ කොටසේ හරි මැද අපි ලකුණු කර ගැනීමක් කරන්න ඕනේ. එතෙන්ට පොඩි කට් මාක් එකක් දාගන්නවා මේ විදිහට. ඒ වගේම අනිත් පැත්තේ ප්ලැකට් එකත් හරි මැද මේ විදිහට මැද ලකුණු කරගෙන මේ වගේ කට් මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේ ටී-ෂර්ට් එකේ හරි මැද ලකුණු කරගත්ත තැනට මේ කොලර් එකේ හරි මැද මෙහෙම තියලා පින් එකකින් අඳව ගන්න ඕනේ. එතකොට එහා මෙහා යන්නේ නැතුව අපිට හරියට මෙතන සඳවගෙන මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ මේ කොලර් එකේ අග මේ ප්ලැකට් එකේ අපි ලකුණු කරගත්ත කට් මාක් එකක් දාගත්ත තැනට මේ විදිහට තියාගෙන මේ පැත්ත මේ විදිහට තියාන මෙතන කට් මාක් එකට සෙට් කරගන්නවා. මෙතන පැහැදිලිව විදිහට තියලා හරියට මෙතනින් අල්ලගෙන මේ විදිහට මහ ගැනීමක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කොලර් එක හරියට ඇදලා මේ විදිහට හරියන විදිහට අල්ලගෙන මේ වගේ හරියට ඇදලා ගානට බැලන්ස් කරගෙන මහ ගන්නවා. මේ හරි මැදට මේ ලකුණු කරගත්ත තැනට අපි සෙට් කරගන්නවා. මේ අනිත් පැත්තේ අපි කට් මාක් එකක් දාගත්ත තැනට මේ කොලර් එකේ අග මේ විදිහට තියාගෙන ටිකක් අපි අල්ල ගන්න ඕනේ කරවට. ඒ අගිනුත් හරි නැවතත් අපි කට් මාක් එක දාගත්ත තැනම මේ විදිහට අඳවගෙන මෙහෙම අහගන්නවා. මේ තියෙන අපි අමහලා හිම කරගත්ත කොලර් එක. අවසානයේ මේ විදිහට තමයි පේන්නේ. හරියට පෙන්නනක පොඩ්ඩක් මේ විදිහට තමයි දිස්සෙන්නේ. මේ මසානින් කරගත්ත කොලර් එක. ඉතින් යාළුවනේ මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් අපි තවත් දවසක හමු වෙමු.